අපොස උසස් පෙළ ඉතිහාසය 2025 වර්ෂයේ නව පන්ති ආරම්භය. ලංකා, යුරෝපා, ඉන්දියා සියලුම විෂය කොටස් සඳහා 2025 සිද්ධාන්ත පුනරීක්ෂණ 2026 සිද්ධාන්ත මෙහෙයවීම චන්ද්‍රිකා නවරත්න මැඩම්. එදා දුටුගැමුණු රජුගේ රට එක්සේසත් කිරීමේ සටනට උරදෙමින් වෙල් ලක්ෂයක් අස්වැද්දූ යන අරුතින් වෙල්ලස්යයි නම් ලැබූ ඓතිහාසික පුරවරයක අතීතයේදී දෙමට ගස් සහිත වනයක ඉදි වූ ශ්‍රේෂ්ඨ නරපතීන්ගේ වන්දනාවට පාත්‍ර වූ ඓතිහාසික පුදබිමක් වන්දනාවටයි අපගේ මේ සූදානම. බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඔක්කම්පිටිය මාර්ගයේ කිලෝමීටර් 6ක පමණ දුරක් ගමන් කළ විට මේ ඓතිහාසික දෙමටමල් විහාරය අපගේ නෙත ගැටේ. ඉතින් අවසරයි සහෘදේනි, එන්න සැරිසරන්නා සමග දෙමටමල් සෑරදුන් වන්දනාවට. And artistic journey around the world. පාලි මහාවංශයට අනුව දමිට්ටවල විහාරයේ නමින්ද, කාවන්තිස්ස රජ දවස ගම්ටවාලී විහාරයේ නමින්ද හඳුන්වනු ලැබූ දෙමටමල් විහාරයට එම නම ලැබීම පිළිබඳව ජනප්‍රවාද හා පුරාවෘත්තයන් කීපයකි. මින් එක් ජනප්‍රවාදයක් වන්නේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී දේවානම්පියතිස්ස රජුගේ ජේෂ්ඨ මලනුවන් වූ මහානාග යුවරජ කර වූ විහාරය යන අරුතින් දෙටුමල් විහාරය පසු කලෙක දෙමටමල් විහාරය වූ බවයි. එසේම දෙමට ගස් සහිත ලඳු කැලෑවක ඉදිකරන ලද විහාරය යන අරුතින්ද දුටුගැමුණු සද්ධාතිස්ස කුමාරවරුන් අතර ඇති වූ යුද්ධයේදී පරාද වූ තිස්ස කුමරුන් පලා ගොස් මෙම විහාරස්ථානයේ ඇඳක් යට සැඟවුණු බවත්, නමුත් දුටුගැමුණු කුමරුන් තම මලනුවන් දුටු ස්ථානයේ වූයෙන් දුටුමල් යන්න දෙටුමල් වී පසුව දෙමටමල් වූවාද යන්න තවත් එක් මතයකි. ජනප්‍රවාදගත තොරතුරු වලට අනුව මලියදේව මහරහතන් වහන්සේ වැඩ සිටි විහාරයේ වශයෙන්ුත් විරසක වූ දුටුගැමුණු හා සද්ධාතිස්ස සොහොයුරන් සමගි කිරීමට කටයුතු කළ ත්‍රිපිටක විශාරද ගෝඨගත්ත තෙරණුවෝ වැඩ සිටි විහාරයේ වශයෙන්ුත් සද්ධර්ම රත්නාවලිය රචනා කළ ධර්මසේන හිමියන් වැඩ සිටි විහාරයේ වශයෙන්ුත් සුගලා බිසව තමන්ගේ බාරයේ වැඩ සිටි දළදා වහන්සේ මෙම විහාරස්ථානයේ වඩා හිඳුවා පුද පූජා පැවැත් වූ ඓතිහාසික කරුණ මතත් දුටුගැමුණු රජු සිය සේනාවට භික්ෂූන් වහන්සේලා 500ක් එකතු කර ගන්නා ලද්දේද මෙම විහාරයේ නායක හිමියන්ගේ මූලිකත්වයෙන් බවටද මතයක් පවතී. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලද කැණීම් වලින් හෙළිව තිබෙන්නේ දෙමටමල් විහාරය පංචාවාස වර්ගයේ සිද්ධස්ථානයක් බවයි. මේ රුහුණේ හමු වූ පළවෙනි පංචාවාසය ලෙසද හැඳින්වේ. උසින් මීටර් 2.5ක් පමණ වන මෙම දාගැබ දිගින් හා පළලින් මීටර් 30.5ක් පමණ වන අතර සමචතුරස්‍රාකාර උස් වේදිකාවක් මත ඉදිකර තිබේ. ස්තූපයේ පිහිටියේ තැනිතලා භූමියක වන බැවින් ඒ තරමක් ඈතට දිස්වීමට මෙලෙස වේදිකාවක් මත ඉදිකරන්නට ඇතැයි සිතිය හැක. දාගැබට පිවිසීමට පියගැට 15කි. මෙම ස්තූපයට ඇතුල් වීමට සතර දෙසින් පියගැට පෙළවල් තිබී ඇති ආකාරයක් දක්නට ඇති අතර දැනට ඉතිරිව ඇත්තේ එක් පසකින් දක්නට ලැබෙන පියගැට පෙළ පමණි. පියගැට පෙළ කෙළවරේ වාහල්කඩක් තිබූ බවට ගල් කණු කීපයක් දක්නට ලැබේ. වැලි මළුව හා සලපතල මළුව එකම මට්ටමකට පිහිටා තිබෙන ආකාරයක්ද දැක ගැනීමට හැකියාව ඇත.
මෙම දාගැබ සොයා ගන්නා විට මේ නෂ්ටාවශේෂ ගඩොල් ගොඩක් ලෙස දක්නට ලැබී තිබේ. දාගැබේ මුල් ස්වභාවය මෙම නිසා හඳුනා ගැනීමට අපහසු වී ඇති බැවින් ප්‍රතිසංස්කරණය කර තිබෙන්නේ සමකාලීන දාගැබ්වල මූලික ලක්ෂණ සැලකිල්ලට ගනිමිනි. ඒ අනුව මෙම දාගැබට කොත් කැරැල්ලක්ද එකතු කොට තිබේ. එමෙන්ම මෙහි කොටස් දෙකකට බිඳී ගිය යූපස්තම්භය හෙවත් යූපගල හමු වී ඇත. නමුත් චත්‍රයක නටබුන් හමු වී නොමැත. මෙම දාගැබේ යූපගල පිහිටවන ස්ථානයේ ඒ ස්ථාපනය කොට ඒ පෙනෙන පරිදි කොත් කැරැල්ලේ බටහිර පැත්තේ කොටසක් විවෘතව නිමවා තිබෙනු දක්නට ලැබේ.